හැලෝ යාළුවනේ, අද මම ඇවිත් තියෙනවා ඔයාලට පේනවා ඇති මෙන්න මේ අයිනෙම තියෙනවා Island is Home කියන ගේම් එක. අද මම ඇවිත් ඉන්නේ ඒක ගහන්න. ඒක ඔයාලට ගන්න පුළුවන් Play Store එකෙන් ගන්න පුළුවන්. මම නම් මේක APK ගත්තේ. ආයෙන අපි ගේම් එකට යන්න. වැඩි දෙයක් නැහැ. අපි එලින්ම ඔන්නම ගේම් එක ඕපන් වෙන්නේ. ඕපන් වෙච්ච ගමන් අපි සෙටින්ග්ස් හදමු. normal දාලා තියෙන්නේ graphics. language එක තෝරන්න තියෙනවා English දාලා තියෙන්නේ මම. ඊට පස්සේ play game දීලා new game තෝරන්න දාන්න. ඔන්න දැන් අපි ගේම් එකට ඇවිත් තියෙන්නේ. දැන් අපිට නිකන් practice වගේ නිකන් කියලා තියෙනවා අපිට හඳුන්වා දෙනවා වීම. අන්න අපි දැන් ගේම් එකට බහලා තියෙන්නේ. ඔන්න බැස ගේම් එකට ගේම් එකට ආපු ගමන් ඔන්න පේනවා ඉස්සරහා තඩි කිඹුල්ලෙක් ඉන්නවා. ඒක අපි ටේක් දුන්නා. එතකොට අපිට ඒ ටික හම්බුණා. අපි දැන් මෙතෙන් කළා අපි ඉස්සරහා තව මේකෙන් චුට්ට පස්සට කිඹුලා කයිවත් නැත්නම් මේ මෙතන මේ අතක් තියෙනවා. ඒකෙන් ගහන්න පුළුවන් මේක ඉස්සරහට යන්න. මේකෙන් ජම්ප් කරන්න. මෙතන අපිට හදන්න ඕන බඩු තියෙනවා. මේ අපේ බෑග් එක. මෙතන තමයි අපේ බඩු ටික පෙන්නන්නේ. මේ මෙතන වම් පැත්තේ උඩ පෙන්නන අපේ හાર્ට් එක පෙන්නනවා. එතකොට කෑම මේක පෙන්නනවා. මේ කාන්තාරයක් වගේ කඳු එහෙම පේන්නවත් නැහැ. හරිද? අපි ගේමට බහිමු. මොකද කරන්නේ? අපි මම මේකේ පොඩි දෙයක් දන්නා. අතෙන් ගහලා කඩන්න පුළුවන් ගස්. මේකේ ගස් දෙකක් නේ අපිට උඩින් පෙන්නවා. ඊට පස්සේ මේකට ගිහලා හෙල්ලක් හදන්න පුළුවන්. අප්පට තිබි ගස් 12ක් තියෙනවා. හෙලි එකක් හදාගෙන ඉන්න. කොටත් මොනවාද ආයෝනේ? චුට්ටක් මේකේ සර්වයිවල් වල බලමු. හෙල්ලකම් මතට එනම් කොල්ල ගමනේ යන්තම් කිඹුලා මරලා පෙන්නන්නද? එහෙනම් ට්‍රයල් එකක් කරනවා. අම්මට සිරියනවා. කනවා අම්මට කනවා. උටා මේක කනවානේ. අව ගහන්නේ කොහෙද මේ? ඉවරයි. ආපුවා තියන්න. මම ඒකයි පෙන්නන්න ඕනේ. හරියට හෙල්ත් එක අපිට මස් ආවා එකෙන්. ට්‍රයල් එක කරන්න හෙල්ත් එක චුට්ටක් වැස්සා. ඒකට කෑම කාපොන්න මම හිතුවේ හරියනවා. මම කිව්වේ කාන්තාරයක් වගේ අන්න රත්තරන් තියෙනවා. අන්න මේ ටිකේ මේක පොඩි දෙයක් තියෙනවා. ඒක ඒ වෙලාවට වෙන්නන්න තාම නෑ. තියෙන රත්තරන් මේ පෙන්නන්න අන්න මෙන්න මේ පෙට්ටිය තියෙනවද? පේනවද ඉස්සරහ පෙට්ටියක් වගේ තියෙනවා. ඔක ගාවට පෙට්ටිය අපිට බලු වගේක් තියෙනවා ගන්න. මේ අතක් එනවා. ඒක මෙන්න අපිට මැප් එකකුයි බිලිකොක්කකුයි කෑමයි. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති මේ පෙට්ටිය කොහෙන්ද එන්නේ කියලා. ඒකත් මම කියන්නම්. මම දැන් කියලා පස්සේ වෙන කුස්සිය කියලා වෙන. මේ පෙට්ටිය එන්නේ ඔයාලට හිටපු ගමන් ආසෙන් උඩින් චොපර් එකක් යනවා පේනවා. ඒකට කතා කරන්න බෑ. එකෙන් පෙට්ටි හලනවා හැමතැනම.
ඒක පස්සෙන් ගියොත් ඕන තරම් පෙට්ටි හොයාගන්න පුළුවන්. ඒක හැමතිස්සෙම අපි ගාවින් යද්දි පෙට්ටියක් දාලා යන ඔයගොල්ලෝ සැලකිල්ලෙන් ඉන්න චුට්ටක්. තව ටිකක් ඇවිදලා බලමු. මේකම තමයි ඉතින්. අපි මැප් එක ආවනේ. අපි නිකන් මුහුද පැත්තට ගිහින් බලමුද? කොහෙටද ළඟ? මෙහෙමද? මෙහෙම කෙලින්ම යන්න. මේකේ පොඩි දෙයක් තියෙනවා ඔයගලන්ට මම ගිහින් පෙන්නන්නම්. යාළුවනේ මට පොඩි අවුලක් වුණා. මට ඒ ටික දාගන්න බැරි වුණා. මේකේ ඔයාලට ඉස්සරහින් පේන කොළ පාට චූටි මේ හෙල්ල දිහා බලන්න. කොළ පාට. ඒ සර්පෙක්. මට ඉස්සල්ලා අරයට මං යද්දි ඉතින් වෛරම් වෛරතිය තැඹිලි පාට එකක් හම්බුණා. ඒකට බයි මං පස්සාට යද්දි මේක ඇවිල්ලා මාව කෑවා. දැන් කෑම අඩු වෙලා අපි කෑම ටිකක් කාලා හෙල්ත් එක පුරවමු. ඉහිලා කමරනද? එන්නේ ඉන්න අර තැඹිලි පාට. කොහොම ඉස්සරහින්. ඔක තමයි වාතේ උනේ. උමාව දැක්කද? නෑනේ. තාජුට්ටයි. ඕකම මරන්න බලන්න. අප්පඩ ත්‍රිකාන්තාරයක් යකෝ. මම එඩිය ගිහිල්ලා ආවට පස්සේ මේක ස්කිප් කරලා දෙන්නම්. හරි යන්න අපි චුට්ට. අන්න යනවා අන්න මං කිව්වේ හෙලිකොප්ටර්. ළඟ පෙට්ටියක් තියෙනවා බලන්න. නෑනේ. අර ඇත්තේ. ඔයාලට දෙයක් පෙන්වන්න තියෙනවා. ඒක පෙන්වන්න ඉතින් ජීවිතේ පරදුවට තියන්න වෙනවා. චුට්ට ඉන්න මං හිත හදාගන්න. හරි යාළුවනේ. මම ස්කිප් කරපු වෙලාවේ පොඩි වැඩක් වුණා. ආන් අතන පෙට්ටියක් කරනවා. ඔයාලට මම මයික් එක වෙන වෙන ඒවා එනවනම් ගණන් ගන්න එපා. ඔන්න දැන් මම වැඩේ කරන්න යන්නේ බය මම සාමාන්‍යයෙන් බය වුණා ඒකට පළවෙනි දවසේ ආවේ. අරක ගන්න යන්නත් මට බයයි. හයි කියලා මම පෙන්නන්නම්කෝ. වයින්ද? හෙල්ත් එක මේක හෙල්ත් කෑම එක බහිනවනේ ඉක්මනට. ඔන්න. ඔන්න ඔක තමයි. අපි වතුරට බැස්ස කියන්නේ ෂණික කිඹුලෙක් කෙනා. අපිට කෑමක් නැහැනේ අපි මුව දඩයක්. කඩේ උගෙන් ඊතලක් හම්බුණා. හතර. දැක්කනේ මම ඔයාගොල්ලෝ බය වුණාද දන්නේ මම නම් බය වුණා. ඔන්න ඔක තමයි මොහොත. අදට මම මේ එපිසෝඩ් එක නවත්තනවා. හරියන. හැමෝටම සුබ දවසක්.